දැන් හැමෝගෙම කතාබහ තියෙන්නේ කවුද ඊළඟ පාප් වහන්සේ කියලා. හැමෝම කතා කරන්නේ ඊළඟ නිලවරණයක් ගැන, ඡන්දයක් ගැන. මේවා මහා පෞකාර වචන. ඡන්දය, නිලවරණය කවදාවත් මේ වචන පාවිච්චි කරන්න එපා. ඊළඟ පාප් වහන්සේ තෝරණේ මහා ඥානකාන්තිමය ධ්‍යානයට. ඔව්, ඒක ඥානකාන්තියක්. ඡන්දයක් වෙන්නේ කොහොමද දෙයියනේ? ඡන්දේ ඉල්ලන මිනිස්සුයි නැත්තම් නිලවරණයක් වෙන්නේ කොහොමද? මේක නිලයක් නෙමෙයි. මේක බලයක් නෙමෙයි. මේ ආලේපිත ජීවිත පැවැත්මකට අර ගලීල මුහුදෙන් හිටපු පේදුරුව තෝරගත්ත දෙවියන් වහන්සේ කිසිම සුදුසුකමක් නැති දෙවියන් වහන්සේගේම කැමැත්ත මත පමණක් තෝරගත්ත ඒ පරම්පරාව